කාලය ගමන් කරමින් තිබුණා. දුර අතීතයේ කන්දක් සහ වනාන්තරයක් අතර පිහිටි මේ දික්කන්ද වලව්ව මුලින්ම හිමි කරගත්තේ බලවත් ධනවත් වංශයකට. ඔවුන් වසර ගණනාවක් පුරා ගම්මානයේ ප්‍රධානීන් වශයෙන් පාලනය කළා. ඒ වංශයේ ප්‍රධානියා ආඩම්බරයෙන්, නීතියෙන් සහ බලයෙන් පිරුණු මිනිසෙක්. ඔහු විසින්ම නිර්මාණය කළේ මේ දික්කන්ද වලව්වයි. උසට නැගුණු වහල, දිගු පිළිවෙලින් සකස් වූ මැද ගවේෂණ මඩුල්ල, සීතල සුළඟ එන පළාත් දොරටුව එය සරල ගෙයක් නොවෙයි. ඒක කුඩා රජමාලිගාවක් වගේ. ඒ කාලයේදී වලව්ව තුළ ජීවිතේ හුඟක් නීති රීති වලට බැඳිලා තිබුණා. උදෑසන පූජාවන්, සන්ධ්‍යා කාලයේදී දීප පූජා සහ රාත්‍රියේදී මැද මඩුල්ලේ ඇසෙන කතාබස් ඒ සියල්ලම එකම රටාවකට ගමන් කළා. නමුත් කතාව එතනින් අවසන් වෙන්නේ නැහැ. මේ වලව්ව තුළ අඳුරු රහස් සඟවාගෙන තිබෙනවා. එක්වරක් එම වංශයේ තරුණියක් සොඳුරු, නිහතමානී, නමුත් ඇගේ හදවත ආදරයකින් පිරුණා. වලව්ව පිටත මිනිසෙකුට ආදරය කළා. ඒ ආදරය වංශයේ ගෞරවයට විරුද්ධයි කියලා සැලකුණා. ඇගේ ආදරය දඩුවම් වලින් නතර කිරීමට උත්සාහ කළා. ඒ කාලේ බලවත් පවුලක් වෙනුවෙන් ආදරය කියන්නේ වැරැද්දක් වගේම පෙනුණා. එක දවසක වලාකුළු වලින් පිරුණු අඳුරු රාත්‍රියක වලව්ව තුළ කෑගැසුම්, අඳුරු ගමන් සහ නාදුනන සිදුවීම් සිදු වූවා. ඊට පස්සේ ඒ තරුණිය නැවත කිසිවෙක් නොදුටා. ඉන්පසු වසර ගණනාවක් පුරා ගම්මානයේ මිනිසුන් කියනවා රෑ වෙලාවට වලව්ව තුළ කාන්තාවක් හඬන ශබ්දද, හිස මඩුල්ලක් ඇවිදිනවා වගේ පියවර හඬක්ද, පැරණි දොරවල් හිමින් වැහෙන ශබ්දද ඇසෙනවා කියලා. අදටත් දික්කන්ද වලව්ව තුළට යෑමට තහනම්ය. මිනිසුන් පවසන ආකාරයට මෙහි